ඉතින් අද වලට සුවිශේෂී වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කාරණාව මම අද ඔයත් එක්ක කතා කරනවා. ඒ කාරණාව තමයි ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකේ දැක්කා වගේම නැත්නම් ටයිටල් එකේ දැක්කා වගේම නැත්නම් ඔයා තම්බ්නේල් එකේ දැක්කා වගේම පොලිසියට ඔබේ ජංගම දුරකථනය පරීක්ෂා කරන්න පුළුවන්ද? හරි. මම දැන් ගොඩාක් කුතුහලයක් දැනන මාතෘකාවක් වෙයි මේක. ඉතින් අපි බලමු මොකද්ද මේ කාරණාව කියලා. එතකොට අද කාලේ අතරම පෞද්ගලික තොරතුරු ගොඩාක්ම අපේ ජංගම දුරකථන වල තියෙනවා. ඉතින් පොලිසියට මේක පරීක්ෂා කරන්න පුළුවන්ද? නීතිමය තත්ත්වය මොකක්ද කියලා ඉතින් අපි මේකේ කතා කරමු. ඉතින් පොඩ්ඩක්වත් මගේ හරගන්න එපා වීඩියෝ එක. තාම ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේක Facebook එකේ යනවා නම් මගේ channel එක follow කරලා නැත්නම් follow කරන්න bell icon එක click කරලා තියාගන්න YouTube එකේ නම්. හරි. ඉතින් පොලිසියේ මේ වෙද්දී පරීක්ෂා කරන්න තියෙන නීතිමය තත්ත්වය මම පොඩ්ඩක් කතා කරනවා මේ වීඩියෝ එක තුළ. එතකොට වර්තමාන ඩිජිටල් යුගයේ දුරකථනය යනු පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු රැසක් ගබඩා කර ඇති අතිශය සංවේදී උපකරණයක්. එබැවින් පොලිස් නිලධාරීන් විසින් ජංගම දුරකථනයේ පරීක්ෂාවට ලක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්වය පිළිබඳ පුරවැසියන් දැනුවත් කිරීම. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරනවා මම වැඩිපුර කියවනවද දන්නේ නැහැ මාතෘකාවට එන්න කලින්. සාමාන්‍ය නීතිය අධිකරණ නියෝගයක අවශ්‍යතාවය සම්බන්ධව විස්තරම කතා කරමු. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතියට අනුව පොලිස් නිලධාරියෙකුට හුදෙක් සැකය මත පමණ පුද්ගලිකගේ ජංගම දුරකථනය හෝ පරිගණකයක් පරීක්ෂා කිරීමට බලයක් නැහැ. එන සැකය මත ඒ කියන්නේ ජංගම දුරකථනය පරීක්ෂා කරන්න බෑ කිසිම කෙනෙක්ගේ. යම් අපරාධයක් සම්බන්ධයෙන් විමර්ශනයකදී වුවද පුද්ගලිකගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකි අවස්ථාවක ඔහුගේ හෝ ඇයගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීම පොලිසියට ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැක. එවැනි පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් පොලිසිය විසින් අදාළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර එමගින් ලබා ගන්නා සෝදිසි වරෙන්තුවක් ඉදිරිපත් කළ යුතුයි. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 18 වන වගන්තිය යටතේ වරෙන්තුවක් සහිතව සෝදිසි කර අත්අඩංගුවට ගැනීමේ බලතල පිළිබඳව පැහැදිලිව දක්වා ඇත. ඒ අනුව මහේස්ත්‍රාත්වරයෙකුගේ නියෝගයක් මත පමණක් ජංගම දුරකථනයක් පරිගණකයක් හෝ ඒ හා සමාන ඉලෙක්ට්‍රොනික උපකරණයක් පරීක්ෂා කිරීමට පොලිසියට බලතල පැවැරේ. හරිද? ඊට අමතරව තව තියෙනවා 50ක් තියෙනවා. එමගින් පොලිස් නිලධාරියෙකුට මේක සර්ච් කිරීමේ බලතල තියෙනවා. මම ඒවා කතා කරගෙන යන්නම් ඉස්සරහට. ඉතින් මේක සෑමගේ දැනුවත් වීම සඳහා මම මේ කාරණාව ඔයාලට අරන් එනවා. එතකොට මෙම නීතිමය ආරක්ෂණය පුරවැසියාගේ පුද්ගලිකත්වයට අයිතිය තහවුරු කිරීම සඳහා අතිශය වැදගත්. ඔව් ඒක ඇත්ත කතාව. පුද්ගලිකත්වය ආරක්ෂා කරන්න අතිශයින්ම වැදගත් කාරණාවක්. එතකොට මේකේ තියෙනවා අසභ්‍ය ප්‍රකාශන නීතිමය තත්ත්වය යටතේ පරීක්ෂා කිරීමේ තත්ත්වයක් තියෙනවා. මම ඒක ගැනත් කතා කරනවා දැන්. ඉතින් ජංගම දුරකථනයක අසභ්‍ය ප්‍රකාශන තිබීම සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වීමේදී අදාළ ප්‍රකාශන සන්තකයේ තබා ගැනීමේ අරමුණ වැදගත් වේ. ඒ කියන්නේ සන්තකයේ තබා ගැනීමේ අරමුණ එතන වැදගත් වෙනවා. මෙතන අසභ්‍ය ප්‍රකාශන නීතිමය තත්ත්වය සම්බන්ධව කතා කරද්දී. ඒක 1927 අසභ්‍ය ප්‍රකාශන ආඥාපන සහ 2005 එහි සංශෝධනයක අඩංගු වෙනවා මෙන්න මේ විදිහට. මෙම පනතට අනුව අසභ්‍ය ලේඛන, චිත්‍ර, ඡායාරූප, වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය වස්තුන් වෙළඳාම්, බෙදා හැරීම, ප්‍රසිද්ධිය ප්‍රකාශනය කිරීම, ආනයනය හෝ අපනයන කිරීම සහ එම අරමුණු සඳහා සන්තකය තබා ගැනීම වරදකි. විකිණීම හෝ බෙදා හැරීමේ අරමුණින් යන කොටස මෙහිදී තීරණාත්මකය. හුදෙක් පුද්ගලික පරිහරණය සඳහා පමණක් අසභ්‍ය දර්ශන කිහිපයක් දුරකථනයේ තිබීම මේ පනතට සිදුවීම් වරදක් ලෙස අර්ථ නොදැක්වෙන නමුත් ඒවා බෙදා හැරීමකට හෝ වෙනද කටයුත්තකට යොදාගත් බවට සාක්ෂි වෙත අත්අඩංගුවට ගැනීම කළ හැකිය. හරි. එහෙනම් දැන් පැහැදිලි ඇති තමන්ගේ පුද්ගලික කාරණා මත අසභ්‍ය දර්ශන කිහිපයක් තබා ගැනීම ගැටලුවක් නැහැ කියලා මේ පනතේ කතා කරනවා. එතකොට මේවා විකිණීම හා ඒ කියන්නේ වෙනද කටයුත්තකට තියාගෙන ඉන්නවා නම් ඒක වරදක් අත්අඩංගුවට ගන්න පුළුවන්. එතකොට දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදන පොඩක් කතා කරමු. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285 286 287 වගන්තිද අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වැදගත් වෙනවා. හරිද? එතකොට වගන්තිය 285 286 මෙම වගන්තිය යටතේ අසභ්‍ය පොත්, පත්‍රිකා, චිත්‍ර, ඡායාරූප ආදී විකිණීම, බෙදා හැරීම, ප්‍රදර්ශනය කිරීම හෝ සංසරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එනම් පැහැදිලි ඇති අසභ්‍ය දර්ශන මේ විදිහට ප්‍රචාරණය කරන්න, ප්‍රදර්ශනය, සංසරණය, විකිණීම මේක වැරදි. එතකොට ඒක තියෙන්නේ 85 86 දනිසේ දණ්ඩ නීති සංග්‍රහය 85 285 286 තමයි තියෙන්නේ. ඒතකොට වගන්තිය 287 තියෙනවා අසභ්‍ය ගීත ප්‍රසිද්ධිය ගායනා කිරීම, කීම, උච්චාරණය කිරීම මෙමගින් වරදක් බවට පත් කර ඇත.
හරිද? එතකොට ඒක පැහැදිලි 287 තමයි තියෙන දනිසේ මෙන්න මේ කාරණාව. විශේෂයෙන්ම ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන සන්තකයේ තබා ගැනීම, බෙදා හැරීම, නිෂ්පාදනය කිරීම ඉතා බරපතල ගණයේ වරදක් ලෙස සැලකෙන අතර ඒ සඳහා ඉහත නීති සහ පරිගණක අපරාධ පනත යටතේ දැඩි දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ කියන්නේ මේ විදිහට කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් ඒ කියන්නේ පනත් කිහිපයක් එකතු කරලා, ඒ කියන්නේ වරදවල් කිහිපයක්ම එකතු කරලා පනත් වලින් අරගෙන ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයකට. එතකොට නීතිය වෙනස් වෙන සුවිශේෂී අවස්ථා. එතකොට නීතිය වෙනස් වෙනත් නීති මගින් මේවා ඒ කියන්නේ පොලිස් නිලධාරීන්ට පරීක්ෂා කරලා මේ විදිහට අත්අඩංගුව ගන්න පුළුවන්. ඒ අවස්ථා තැන් තැන්වල තියෙනවා. ඒවා ගලපලා මේ පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කරනවා. ඔබ ඒ කියන්නේ මේ ජංගම දුරකථනයක් පරීක්ෂා කිරීමේදී තිබූ දත්ත ඒ කියන්නේ ජංගම දුරකථන පරීක්ෂා කරන්න පුළුවන් අවස්ථා තමයි මේ කතා කරන්නේ. එතකොට ඉහත සඳහන් කළ අධිකරණ වරෙන්තුව අවශ්‍යතාවය ඇතම් සුවිශේෂ අවස්ථාවලදී වෙනස් වෙනවා. එතකොට ත්‍රස්තවාදී වැළැක්වීම පනතෙන් මේක වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ත්‍රස්තවාදී වැළැක්වීම පනත වැළැක්වීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විට පොලිසියට සහ ආරක්ෂක අංශවලට පුළුල් බලතල හිමි වේ. ඒ කියන්නේ ත්‍රස්තවාදී වැළැක්වීම පනතෙන් පුළුල් බලතල හිමි වෙනවා. මේවා පරීක්ෂා කරන්න. එතකොට తాවකාලික විධිවිධාන පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධයෙන් සාධාරණ සැකයක් ඇති පුද්ගලයෙකු ස්ථානයක් හෝ උපකරණයක් වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇත. එවැනි අවස්ථාවකදී ජංගම දුරකථනයෙන් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් අත්‍යවශ්‍ය නොවේ. එතකොට ඔබ ත්‍රස්තවාදියෙකු විදිහට සැකපිට ඔබ පරීක්ෂා කරන්න අවශ්‍ය වුණොත් මෙන්න මෙතනින් මහේස්ත්‍රාත්තුමෙකුගේ, ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක මහේස්ත්‍රාත්තුමෙකුගේ එතකොට වාසච් වරෙන්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. පරීක්ෂා කරන්න පුළුවන් පොලිස් නිලධාරියෙකුට කියලා මෙතන තියෙන්නේ. එතකොට පරිගණක අපරාධ පනතේ විශේෂ විධිවිධාන ටිකකුත් තියෙනවා. ඒ ටිකත් හරියට අහගන්න. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 21 වන වගන්තිය යටතේ පොලිස් නිලධාරියෙකුට අත්අඩංගුවට ගැනීමට, සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට ඇති බලය යටතේ යම් හදිසි අවස්ථාවකදී හෝ සාක්ෂි විනාශ වීමේ අවදානමක් පවතින විට වරෙන්තුවක් නොමැතිව වුවද සෝදිසි කිරීමට සීමිත අවසරයක් ලබා දී ඇත. කෙසේ වෙතත් මෙය පොලිසියට අභිමතය පරිදි ක්‍රියා කිරීමට ලබා දුන් බලයක් නොව ඉතා සුවිශේෂී සහ සාධාරණීකරණය කළ හැකි අවස්ථාවන් සඳහා පමණක් සීමා වූවකි. එහෙනම් මේක යටතේ පොලිස් නිලධාරියෙකුට පරීක්ෂා කිරීමට බලතල තියෙනවා යම් සාධාරණීකරණ කර හැකි අවස්ථා තුළදී පරීක්ෂා කරන්න පුළුවන් යම් කෙනෙකුගේ ජංගම දුරකථනයක්. නීති විරුද්ධ අත්අඩංගුවට ගැනීමේදී ගත හැකි ක්‍රියාමාර්ග. එතකොට මේ අවස්ථාවක නීති විරෝධී ලෙස කෙනෙක් අත්අඩංගුවට පත් වෙනවා නම් පොලිස් නිලධාරියෙකුට ජංගම දුරකථනයක් පරීක්ෂා වෙනවනම් ඔබට පුළුවන් ඔබගේ ජංගම දුරකථනයේ ඉහත සඳහන් නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් අධිකරණ නියෝගයක් නොමැතිව ත්‍රස්තවාදී වැළැක්වීමේ විශේෂ නීතියක් යටතේ නොවන අවස්ථාවක පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළහොත් හෝ අත්අඩංගුවට ගන්න ලැබුවොත් ඔබට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. මම ඒකත් කියවන්නම්. මේක සාමාන්‍ය ජනතාවට තියෙන එකක්. ඒතකොට මේ ආකාරයට පුළුවන් එයාට තමන්ට වෙච්ච අගතියට ඔයාට උත්තර හොයාගන්න පුළුවන්. නීතිඥ සහාය ලබා ගන්න පුළුවන්. පළමුවෙන්ම නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා ඔයාට මේ වගේ දෙයක් සිද්ධ වුණොත්. පොලිස් නිලධාරියෙක් ඔබගේ ජංගම දුරකථනයේ හරි ඔබ අත්අඩංගුවට ගැනීමට ලක් වුවහොත් නීතිඥයෙකු සහාය ලබා ගන්න ඉස්සරවම. ඒතකොට දෙවෙනි තියෙනවා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම. මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න පුළුවන්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සාතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ හැකියි. තර තුන්වෙනි එක තියෙනවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාවට මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ පොලිස් පත්‍රයට හෝ ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. අදාළ පොලිස් නිලධාරියට විනයානුකූලව පරීක්ෂණයක් ඉල්ලා පොලිස් පත්‍රයට හෝ ජාතික පොලිස් කොමිසම සභාවට දැන් නම් පොලිස් කොමිසමට තමයි මේ දවස්වල අභියෝගයට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය කතා කරනවා. ඉතින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ නීතියට අනුව පොලිසියට පුරවැසියෙකුගේ ජංගම දුරකථනයක් පරීක්ෂා කළ හැක්කේ දැඩි නීතිමය රාමුවක් තුල පමණි. තම අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වීම සහ ඒවා උල්ලංඝනය වීම වළක්වා ගැනීමට ඔබට ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි පොලිස් නිලධාරියෙකුට වෙනත් කෙනෙක්ගේ සාමාන්‍ය කෙනෙක්ගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීම සම්බන්ධව බලතල තියෙන්නේ. එතකොට ඔයාට පැහැදිලි ඔයාගේ පුද්ගලික තොරතුරු තියෙන ජංගම දුරකථනය පොලිස් නිලධාරියෙකුට පරීක්ෂා කරන්න පුළුවන් ආකාරය සම්බන්ධව තමයි මම ඔය කතා කරේ. ඉතින් මේට වැඩිය දත්ත කවුරු හරි ගාව තියෙනවා නම් මොනවා හරි දෙයක් මේට අමතරව තියෙනවා නම් ඉතින් යාර කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න සියලු දෙනාටම දැනගන්න. ඉතින් මම කතා කරපු එකේ අඩුපාඩු ඇති. මම තංග සම්පූර්ණ කෙනෙක් නෙමෙයිනේ. ඉතින් පොඩි අඩුපාඩු ඇති. ඉතින් අඩුපාඩු තියෙනවා නම් යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම තමයි මගේ channel එක තාම follow කරලා නැත්තම්
මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මොකද මම මේක Facebook එකේ දෙකේම TikTok එකේ ඔක්කොගෙම upload කරනවා. ඉතින් ඔයා තාම follow කරලා නැත්නම් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ගොඩාක් සුවිශේෂී දේවල් මගේ channel එකේ යනවා. එහෙනම් අපි ඉස්සරහට තවත් මේ වගේ දැනුවත් වෙන්න අවශ්‍ය කරුණු කාරණා එක්ක අපි ඉස්සරහට හම්බෙමු. එහෙනම් subscribe කරගෙන follow කරගෙන යන්න.